සුබ දවසක් ඔයාට. අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ රසම රස මීට් බෝල්ස් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ කරි එක ගොඩාක් රසයි වගේම ඕනම කෙනෙක්ට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. පොල් කිරි එකතු කරගන්නේ නැතිව තමයි අපි මේ කරි එක හදාගන්නේ. අවශ්‍ය කරන්නේ මොනවද කියලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වගේම කමෙන්ට් එකක් විදිහට පින් කරලා තියෙනවා. එhmenan අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි මීට් බෝල්ස් ටිකේ කූල් ගතිය යවා ගන්න ඕනේ. ඔයා කඩෙන් මීට් බෝල්ස් අරන් එනවා නම් ඒ කියන්නේ පැකට් කරපු මීට් බෝල්ස් නම් ගේන්නේ. ඒ මීට් බෝල්ස් කොයි වෙලාවකවත් සෝද ගන්න එපා. ඊළඟට ලුණු සුදු ලුණු අමුමිරිස් මං කපලා අරගෙන තියෙනවා. පුංචි ඉඟුරු කෑල්ලක් තලලා අරන් තියෙනවා. තක්කාලි ගෙඩියකුත් කපලා තියෙනවා. ඉනිසල් කරල් දෙකක් එක්ක කුරුඳු පොත්තකුත් මං අරන් තියෙනවා. අපි බලමු එහෙමනම් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම තෙල් ටික රත් වෙන්න තියාගන්න. තෙල් එක රත් වෙද්දී ලුණු සුදු ලුණු එකතු කරගන්නවා. මේ ටික ටිකක් සුවඳ එද්දි එනසල් කරල් දෙකත් එක්ක කුරුඳු පොත්ත එකතු කරගන්නවා. ඊට පස්සේ තක්කාලි මිරිසුයි දාලා කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම බෙදපු තුන පහ කුඩු, අමුතු තුන පහ කුඩු ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඊළඟට හොඳ අලුත් කරපිංච ටිකකුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරනවා. මට කියන්න බැරි වුණා මේ වෙලාවේ ලිප හොඳටම අඩු කරලා තියාගන්න ඕනේ. නැත්නම් මේ තුන පහ කුඩු මිරිස් කුඩු පිච්චිලා යන්න බලනවා. ඔන්න ඊළඟට අපේ මීට් බෝල්ස් ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම මීට් බෝල්ස් වැහෙන ගානට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු දාගන්නවා. ඔයා තක්කාලි කන්න අකමැති කෙනෙක් නම් මුලින් තක්කාලි දාන්න නැතුව මෙන්න මේ වෙලාවට සීම්ලා ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට වහලා කරි එක උයාගමු. මේ තියෙන්නේ විනාඩි 8කට විතර වගේ පස්සේ බලන්නකෝ කරි එක හොඳට නටනවා. ඒ වගේම හරියම සුවඳයි. මේ වෙලාවට ලුණු ඇඹුල් ඇතිද කියලා බලන්න. ඊළඟට මම ලිප ඕෆ් කරලා ලිපෙම තියලා මේ කරි එක වහගන්නවා. එතකොට මේ ලිපේ තියෙන රස්නෙත් එක්ක මේ ඉස්ම ගතිය තව ටිකක් හිඳෙනවා. ඔන්න ඉතින් අපේ රසම රස මීට් බෝල්ස් කරි එක හදාගෙන ඉවරයි. ඔයාටත් පුළුවන් මේ විදියට හදාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.